හැලෝ කොහොමද ඔයාලට කාලෙකින් මං හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ තමයි මම වීඩියෝ එකක් කරන්නේ. ඇත්තටම මේ ගොඩක් ලොකු දේවල් ටික ලොකු වෙනස්කම් ටිකක් වුණා මගේ ජීවිතේ. ඉතින් ඇත්තටම ඒ වැඩත් එක්ක මට වීඩියෝස් කරන එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහිල්ලා තිබුණේ. ඉතින් මේ මම හිතුවා ආයෙත් ටික ටික පටන් ගන්න. ඇත්තටම මේ මට ලොකු ෆීඩ්බැක්ස් වගේක් හම්බ වුණා. මොකද මම කරපු කලින් වීඩියෝස් වලින් ගොඩක් අය ඒව බලලා ඉන්ස්පයර් වෙලා එයාලා මෙහි ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් ඒ වගේ ෆීඩ්බැක්ස් හම්බෙද්දි ඉතින් මේ වීඩියෝස් නොකරත් බෑ කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා මේ මම හිතුවා ටිකක් පොඩි ඉන්ෆෝමේටිව් වීඩියෝස් ටිකක් කරන්න. ඉතින් මේ අද මම ටොපික් එකක් කරගත්තේ ගොඩක් අයට වැදගත් දෙයක්. ඉතින් ඒක තමයි මේ කෙනෙක් ඉතින් ඉන්ට්‍රැක්ෂන් නර්ස් කෙනෙක් විතර ගත්තම අපිට තියෙන ලොකු චැලෙන්ජ් එකක් තමයි කොහොමද මේ වර්ක් එන්වයරන්මන්ට් එකට ස්ට්‍රෙස් එකක් නැතුව ඇඩ්ජස්ට් වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් අය මේ ඇඩ්ජස්ට්මන්ට් එකට බයයි සහ මේ ලොකු වෙනසකට බයයි. ගොඩක් අය රට යන්නේ නැහැ. එතකොට කියන්නේ වෙනස් වෙන්න බයයි. නෝමල් එයාලගේ අර ඩේලි රූටින් එකෙන් එහාට යන්න ගොඩක් අය බයයි. මොකද ඒක ලොකු චේන්ජ් එකක්. යාර ලැන්ග්වේජ් එක චේන්ජ් වෙනවා, යාලා කරන වැඩ චේන්ජ් වෙනවා, පොලිසි චේන්ජ් කියන ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ වෙනස්කම් හින්දා ගොඩක් අයට ස්ට්‍රෙස් තියෙනවා කියලා. අපි දැන් මෙහෙට ආවා වුණත් අපිට හරිම මේ වෙලාවකට හරිම ස්ට්‍රෙස් වෙලාවකට හිතනවා ඇයි ආවේ කියලා හිතෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඉතින් ඒ වගේ අවස්ථාවල මොනවද මම කරේ ඉගෙන මාව මොටිවේට් කරගන්න මොනවද මම කරේ ඉගෙන මයි කොන්ෆිඩන්ස් වැඩි කරගන්න මම හිතන්නේ ඒ පොයින්ට්ස් ටික වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මේ කීප දෙනෙක්ම මට කිව්වා මේ එයාලට ස්ට්‍රෙස් කියන වැඩට යනකොටත් ස්ට්‍රෙස් ගිහින් එනකොටත් ස්ට්‍රෙස් ඒ වගේ කියලා. ඉතින් මම කරපු සහ මට මම හරි කියපු පොයින්ට්ස් ටිකක් මම කියන්නම්. එතකොට ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මෙහෙට ආවත් හැමදේම හරි කියලා හිතන්න බෑ. මොකද මෙහි ගොඩක් ස්ට්‍රෙස්ෆුල්. අපි හරියට වැඩේ අල්ලගත්තේ නැත්නම් සහ අපේ ලැන්ග්වේජ් එක කියන්නේ හරි නැත්නම් අපේ වැඩ අපි අනික් අයට ගනුදෙනු කරන වෙදී හරි නැත්නම් අපිට ලේසි නැහැ මේ රටෙත් වැඩ කරන නර්ස් කෙනෙක් විදියට. මොකද අපි වැඩ කරන්නේ මෙහෙ මිනිස්සු එක්ක. ඒකෝට අපේ ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරනවා වගේ නෙමෙයි. ගොඩක් වෙනස්. ඉතින් ඒකත් කියන්නේ අපිට මානසිකව බලපාන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවල මොකද කරන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඒකට ගොඩක් අය ඉන්ස්පයර් වෙයි. තමන් ඉන්න තැනින් තව වෙනස් තැනකට යන්න, තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න. දැනටමත් ඔයාලට හිතනවා ඇති අයියෝ මොකද්ද මම කරගත්තේ මේ නර්සිං වලට ඇවිල්ලා මේ ලේසි නෑනේ නයිට් කරන්න තියෙනවා ඒ වගේ. ඉතින් මේ මගේ ශිෆ්ට් එක ගත්තොත් මම කරන්නේ ඩේ ෂිෆ්ට්ස් විතරයි. මට හිතුනොත් තමයි මම නයිට් ෂිෆ්ට් කරන්නේ. ඉතින් ඒ වගේ ලොකු බෙනිෆිට්ස් තියෙනවා මෙහි ආවොත්. ඉතින් මේ දවස්වල නම් රික්‍රූට්මන්ට්ස් ගැන නම් මම කියන්න දන්නේ නැහැ. මොකද මේක ගොඩක් වෙනස් වෙලා කියලා කියනවා. මොකද ඉස්සර වගේ ගොඩක් බල්ක් පිටින් ගන්නෙ නැහැ. කලින් ඉන්ටර්විව් කරපු කට්ටිය ටිකක් ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න හම්බුණා. අලුතෙන් ගන්නවද නැද්ද කියලා නම් ඇත්තට මට අයිඩියා එකක් නැහැ. අපේ හොස්පිටල් එකෙන් නම් ගන්නෙ නැහැ. සායියාවට තියෙන හොස්පිටල් වලින් ගන්නෙ නැහැ කියලා තමයි මට දැනගන්න හම්බුනේ මගේ යාළුවන්ගෙන්. ඉතින් අපි බලමු කොහොමද මම කලින් කියපු විදිහට ස්ට්‍රෙස් එක නැති කරගන්නේ සහ කොහොමද වගේ ඇන්සයිටි එක නැති කරගන්නේ කියලා. මේ මගේ පොයින්ට්ස් මට හරි කියපේවා මම හිතනවා ගොඩක් අය හරියයි කියලා. ඉතින් අපි බලමු. හරි මම පටන් ගන්න ඉස්සරවම මම කොහොමද මම ස්ට්‍රෙස් එක රිලීෆ් කරගත්තේ සහ මගේ ඇන්සයිටි එක අඩු කරගත්තේ කියලා. ඉතින් ඉස්සරවම මම මේ හොස්පිටල් එකට එනකොට මට ඇත්තටම ඉංග්‍රීසි අර අපි IELTS මේවම කරලා තිබුණාට අර හොඳටම ඉංග්‍රීසි බෑ ෆ්ලුවන්ට් නැහැ. ඉතින් මොකද මෙයාලට කතා කරන්න ලොකු ෆ්ලුවන්සි එකක් නැහැ. ඊට පස්සේ කොහොම හරි මම කරේ
මෙයාලා කතා කරන දේවල් අහගෙන ඉඳලා මම මුල් කාලේ හරි සයිලන්ට් වෙලා හිතන් හිටියේ මට කතා කරන්නත් බෑ මම හරිම ලැජ්ජාශීලී කියන්නේ පොඩි නර්ස් කෙනෙක් කියලා. දැන් නම් කට්ටිය දන්නවා ඇති. මේ මොකද ඉතින් මුල් දවස් තේරෙන්නේ නැහැ කතා කරන්න. මොකද අපි කට්ටිය අඳුරන්නෙත් නැහැ. මොකද එයාලා බ්‍රිටිෂ් කට්ටිය අපිට තේරෙන්නේ නැහැ. මොකද යාලා කතා කරන ස්ලෑන්ග්ස් අපිට කොහොමත් තේරෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ වෙලාවට මම කරන්නේ යාලා කියන දේවල් හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා පොඩ්ඩක් අර අමුතු වචන අලුත් phrases තියෙනවා. ඒ කියන්නේ අර හරි ඉන්ටරෙස්ටිං වගේ තියෙනවා නම් මම ෂේප් එකේ ලියා ගන්නවා. ඉතින් ඒ වගේ ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කියන්නේ අපේ ඉන්න බෝඩින් ප්ලේස් එකට ගිහිල්ලා මම බලනවා මොකද්ද මේ කිව්වේ කියලා. මම පොඩ්ඩක් කටපාඩම් කරගන්නවා. එතකොට ඒ වගේම කෝල්ස් එනකොට වෝඩ් එකට කෝල්ස් එනකොට එයාලා කතා කරන්නේ කොහොමද කියලා මම බැලුවා. මොකද අපි කතා කරන විදිහට මෙහි කතා කරන්න බෑ. ඉතින් එයාලා කොහොමද කෝල් එක ගන්නෙ, කොහොමද කෝල් එක හෝල්ඩ් කරන් ඉන්නේ, කොහොමද කෝල් එක වෙන කෙනෙක්ට පාස් කරන්නේ. අනේ ඒ වගේ දේවල් මම ඒ phrases ඒ වගේ දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොහොමද ඉතින් ඒවා එකපාරටම හරියන්නේ නැහැ. මට කොහොමත් මාස 3ක් විතර ගියා හරියට මේ දේවල් අල්ලගන්න. ඉතින් ඒ ස්ට්‍රෙස් එක තමයි මට ගොඩක්ම තිබුණේ ෆෝන් ආන්සර් කරන එක සහ මිනිස්සුත් එක්ක කතා කරන එක තමයි මට ලොකුම ස්ට්‍රෙස් එක වෙලා තිබුණේ. ඉතින් මේ ෆෝන් ආන්සර් කරන එක නම් ඇත්තටම හොඳටම ස්ට්‍රෙස් එකක් වෙලා තිබුණා. මම ඉතින් ෆෝන් එක ගාවින් යන්නේවත් නැහැ. ඒ කට්ටියට නෝට් වෙලා තිබුණා. ඉතින් මේ සිස්ටර් මට විශේෂයෙන්ම කිව්වා හර්ෂි ඔයා ගන්න ඕන කෝල් එක කියලා. ඉතින් ඒ වගේ මේ කොහොම හරි බය නැති කරගෙන මම කොහොම හරි ෆෝන් ආන්සර් කරලා මම දැන් කිසි ප්‍රශ්න නැහැ. පේෂන්ට් ලගෙන් එන කෝල්ස්, ડોක්ටර්ස් ලගෙන් මැනේජර් කට්ටියකින් එන කෝල්ස් පවා මට එක ප්‍රශ්නයක් නැහැ දැන්. මොකද අර ස්ට්‍රෙස් නැහැ. මොකද මම දැන් බය නැහැ. මට තේරුම් නැත්තම් මට දෙපාරක් අහන්න පුළුවන්. ඒකට මට ඒත් තේරුම් නැත්තම් මට කාට හරි ෆෝන් එක පාස් කරන්න පුළුවන්. මට මේක තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් මේක බලන්නකෝ කියලා. අන්න ඒ වගේ මේ අපිට අපි කොන්ෆිඩන්ස් නම් අපිට තව කෙනෙක්ගෙන් උදව් ගන්න ලැජ්ජ නැත්තම් ඇත්තටම බය වෙන කිසිම දෙයක් නැහැ. කිසිම ඇන්සයිටි එකක් එන්නේ නැහැ වර්ක් ප්ලේස් එකේදී. ඉතින් එතකොට අපි ඉගෙන ගන්න සහ උදව් ඉල්ලන්න බය නැහැ. වගේ තේරෙනකොට අනික් අයත් තේරුම් ගන්නවා මෙයා වැඩ කරනවා, මෙයාට ඉගෙන ගන්න ඕනේ, මෙයා හැංගින කෙනෙක් නෙමෙයි කියලා. එතකොට එයාලා ගොඩක් විතර සපෝට් කරනවා. ඉතින් ඒක මම ඒ විදිහට ගොඩක් අය මට සපෝට් කරා. එතකොට මට හිතෙනවා මෙයාලා මට සපෝට් එකට ඉන්නවනේ. මට ප්‍රශ්නයක් නැහැ. මට දිගටම මම නොදන්න දේවල් ඩිස්කස් කර මට වැඩ කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ විදිහට තමයි මම මගේ ෆෝන් එක සම්බන්ධව තියෙන ස්ට්‍රෙස් එක සහ ඇන්සයිටි එක නැති කරගත්තේ. ඉතින් ඒක ලොකුම දෙයක් කියලා හිතනවා. මොකද කමියුනිකේෂන් කියන එක නර්ස් කෙනෙක්ට හරිම වැදගත්. අනික මේක අපේ ලැන්ග්වේජ් එක නෙමෙයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉතින් ඒක හරියට කරන්න ඕන. මොකද මේක මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. සමහර මිනිස්සු කෝල් කරලා අහනවා එයාලගේ මෙඩිකල් කන්ඩිෂන් එක මේ දැන් මම වැඩ කරන්නේ සර්ජිකල් වෝඩ් එකේ. ඒතකොට එයාලගේ තුවාලයක් හරි මොකක් හරි වුණොත් එහෙම එයාලා කෝල් කරලා අහනවා මෙහෙම වෙලා තියෙනවා මොකද කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි දැනගන්න ඕන ඒ පේෂන්ට්ව රියෂුවර් කරලා අපි ඒ පේෂන්ට්ට අදාළව වෙන මෙඩිකල් ප්‍රොෆෙෂනල් කෙනෙක් හරි ඒ වගේ කෙනෙක් කතා කරලා එයාට හරි විසඳුම දෙන්න අපි දැනගන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් කරන්න අපි හොඳ කමියුනිකේෂන් එක බිල්ඩ් අප් කරගන්න ඕන. ඒක තමයි ස්ට්‍රෙස් නැති කරගන්න තියෙන ලොකුම කී එක. ඉතින් අනිත් එක තමයි ඔයා ඕපන් වෙන්න ඕන ගොඩක්. කියන්නේ ඔයා වෝඩ් එකට ගියාම දැන් අනේ මම නම් දන්නේ නැහැ ඒ වුණාට මම දන්නේ නැහැ කියලා පෙන්වන්න බෑ. ඒ විදිහට ඉන්නත් බෑ. අපි අපි දන්නේ නැති වුණාට අපි ලංකාවේ කරලා තියෙනවා. ඒත් අපි මෙයාලගේ මේ ස්ටෙප්ස් වයිස් දන්නේ නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මම මේක කරලා තියෙනවා ලංකාවේ වෙන විදිහකට. හැබැයි මෙහි මම කරන විදිහ දන්නේ නැහැ. මට කියලා දෙන්න පුළුවන්ද? එතකොට මට ඔයා ෆලෝ කරලා මට ඒක කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාට පුළුවන් අදාළ කෙනෙක්ගෙන් ඔයාට උදව් ගන්න පුළුවන්. එතකොට එයාට කියන්න පුළුවන් මම මේකට තාම කොන්ෆිඩන්ස් නැහැ මට ඔයාලගෙන් පොඩි උදව්වක් වෙන්න පුළුවන් කියලා. මේ කට්ටිය හරීම උදව් කරන්න හරීම ලැබී. ඉතින් ඔයාට පුළුවන් හෙල්ප් එකක් ගන්න. ඒ වගේ අවස්ථාවල Taman දන්නවා කියලා බොරුවට අඟවන්න එපා. එතකොටත් අපිට ස්ට්‍රෙස් වැඩි වෙලා අපේ ඇන්සයිටි එක හොඳටම වැඩි වෙනවා. ඉතින් දන්නේ නැත්නම් දන්නේ නැති දේට දන්නේ නැහැ කියලා කියන්න සහ ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න. එතකොට
එයාලා කැමැත්තෙන් ඔයාලට උගන්වනවා. So එතකොට ඔයාලට ස්ට්‍රෙස් එකකුත් නැහැ. ඔයාලට කවුරු සපෝට් එකට ඉන්නවා. එතකොට ඔයා කවදාවත් උදව් ඉල්ලන්න පැකිලෙන්නත් එපා. අනේ මෙයාලා මට උදව් කරයිද දන්නේ නැහනේ. එහෙම කියලා හිතන්නත් එපා. ඔයා kindly අහන්න ඔයාලට මට උදව් කරන්න පුළුවන්ද? මේ මගේ first time මේ procedure කරන මේ මට මේ පොඩක් confidence මදි වගේ මාත් එක්ක help එකට එන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ දේවල් කරපුවාම ඔයාගේ anxiety level එක අඩු වෙනවා සහ stress level එක අඩු වෙනවා. ඉතින් ඒකත් මට ලොකු ස්ට්‍රෙස් එකක් වෙලා තිබුණා. මොකද මම උදව් ඉල්ලන්න හරි බයයි මුල් දවස්වල. ඊට පස්සේ මම හිතනවා ඇයි මම බය වෙන්නේ? මොකද මම මෙහි තනියෙන් ඇවිල්ලා ඉන්නේ මේ මට දැන් මේ කට්ටියන් උදව් නැත්තම් කවුරුත් මට උදව් කරන්න නැහැ නේ කියලා. ඉතින් ඔගේ ස්ටාෆ් එක තමයි මගේ ලොකුම හෙල්ප් එක. ඉතින් මම ඒ කට්ටියකින් උදව් ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම හරිම හෙල්ප්ෆුල්. මට ගොඩාක් උදව් කරා හැමදේම කරගන්න. ඉතින් එතකොට ඒ විදිහට තමයි මගේ ස්ට්‍රෙස් එක නැති වුණේ. සහ මම දැන් මොකක් හරි හොඳ දෙයක් කරනකොට එයාලා ලොකුවට මාව ඇප්‍රීෂিয়েට් කරනවා. පොඩි දෙයක් වුණත් ලොකුවට ඇප්‍රීෂিয়েට් කරනවා. එතකොට මට හිතෙනවා අනේ මම මේ දේ කරානේ. මෙයාලත් ඒකට සතුටු වෙන්නේ. ඒ කියන්නේ මට තව මීට වඩා දේවල් කරන්න පුළුවන්. එතකොට තවත් පොඩක් මොටිවේට් වෙනවා අපි. ඉතින් ඒ වගේ ස්ටාෆ් එකක් හම්බෙන්නත් ඇත්තටම මම හරි වාසනාවන්තයි. හරිම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා මට. අපි බලමු ඊළඟ ඇන්සයිටි එක අඩු කරගන්න තියෙන පොයින්ට් එක මොකක්ද කියලා. ඉතින් මුල්ම දවස්වල මට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි වැඩට යනකොටත් මට හරිය ස්ට්‍රෙස්. ගිහින් එනකනුත් හරිම ස්ට්‍රෙස්. ඒක නෝමල්. ඒ කියන්නේ අලුත් තැනකට ගියාම ඕන කෙනෙක්ට ඒ වගේ හිතෙනවා. මොකද අපිට කතා කරන්න තියෙන ඉංග්‍රීසි වලින්. මොකද මුල් දවස්වල ඉංග්‍රීසි වලින් කතා කරනවා කියන්නේ මගේ ඔළුව හරිම ස්ට්‍රෙස්. මගේ ඔළුව හරි බරයි. මොකද හිතේ තියෙන දේ කියාගන්න බෑ. එතකොට හරිම අමාරුයි ඒ වගේ වෙලාවට. ඉතින් මේ ඒකත් ලොකු ස්ට්‍රෙස් එකක් වුණා මට. ඉතින් මම කරේ දැන් කලින් වැඩට යන්න කලින් දවසේ හැමදේම ලෑස්ති කරගෙන දැන් මම දැන් අපේ බෝඩ් එකේ රූටින් එකක් තියෙනවානේ. රූටින් එකට පුරුදු වෙන්න එපයි. ඒ රූටින් එක ඉතින් ඉක්මනට පුරුදු වෙන තරමට අපිට ලේසි. ඉතින් ඒ රූටින් එකක් ඉක්මනට පුරුදු වෙන එක තමයි ඊළඟ ඇන්සයිටි එක අඩු කරගන්න තියෙන ඊළඟ පොයින්ට් එක. ඔයාට මතක නැත්තම් කරන්න ඕන ටාස්ක් ටික ඔයා නිකන් කොලයක ලියා ගන්න ටාස්ක් ටික. ඒකත් මට බෝඩ් එකේ කියන කෙනෙක් තමයි කියලා දුන්නේ. කරන්න ඕන අනුපිළිවෙල. ඒ කියන්නේ patient කෙනෙක් ආපුවම මොකද කරන්නේ? මම surgical ward හින්දා pre operative patient කෙනෙක්ට මොකද කරන්නේ? post operative patient කෙනෙක්ට මොකද කරන්නේ? discharge කරනකොට කොහොමද? එතකොට අපි medication දෙනකොට කොහොමද? හැමදේම මම step by step ලියාගත්තා. සහ මම ඒක හැම වෙලේම refer කරා. එතකොට මට එක ස්ටෙප් එකක්වත් අමතක වෙන්නේ නැති නිසා. ආයෙ මම ගොඩක් වෙලාවට මම සමහර මගේ ස්ටාෆ් එකේ කට්ටිය ෂැඩෝ කරගෙන එයාලත් එක්ක වැඩ කරා. එතකොට මට මිස් වෙන පොයින්ට්ස්, ඒ කියන්නේ එක එකන එක එක විදිහට වැඩ කරන්නේ. එතකොට මෙයාගේ එකෙනෙක්කින් මම ඉගෙන ගන්න දේ නෙමෙයි අනික් කෙනාගේ මම ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ මේ කට්ටිය වෙනස්. හැබැයි මට මගේම විදියක් හදාගන්න ඒක ලොකු හෙල්ප් එකක් වෙනවා. එතකොට මගේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඉතින් එතකොට මේ දැන් මට බයක් නැහැ. මොකද මම වෙන වෝඩ් එකට ගිහිල්ලා වැඩ කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවා කොහොමද මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්නේ. මම දන්නේ නැති දේවල් දන්නේ නැහැ කියලා කියනවා. මම ඕපන්, මම අනික් අයගෙන් හෙල්ප් ගන්න බය වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් වලින් මම මගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්නවා. ඉතින් අනික් එක තමයි දැන් NHS වැඩ කරනකොට ඔයාලගේ හොස්පිටල් එකේ යම් තැනක පුරක්පාඩුවක් තියෙනවා නම් ඒ කියන්නේ එයාලගේ ස්ටාෆ් එක මදි නම් ලිමිටඩ් ස්ටාෆ් නම් එයාලා කෝල් කරලා කියනවා වැඩියෙන් ස්ටාෆ් ඉන්න තැන් වලට ස්ටාෆ් යවන්න කියලා. ඉතින් ඒ වෙලාවට දැන් ඔයාගේ ටර්න් එක නම් යන්න වෙන වෝඩ් එකකට ගිහලා වර්ක් කරන්න තියෙන ටර්න් එක නම් බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. ඔයා යන්න. ගිහින් කියන්න මම එනවා, මම දන්නේ නැහැ මෙහි මොකද්ද වෙන්නේ කියලා. එනකොට I'm willing to help. මම ඔයාලට උදව් කරන්න තමයි ආවේ. මට කරන්න ඕන දේ කියන්න. මම ඒක කරන්නම්. මම normal procedures දන්නවා. ඔයාලගේ special procedures තියෙනවා නම් මට කියන්න කොහොමද කරන්න කියලා මම ඒක කරන්නම්. එතකොට එයාලා අපි ගැන හිතනවා මෙයා willing to work, ඒ කියන්නේ අපිට help කරන්න ඇවිල්ලා ඉන්නේ. ඒතර එයාලත් අපිට help කරනවා සහ අපේ stress එක අඩු වෙනවා. මොකද එයාලා අපිට help කරන්න ආව කියලා දන්නවා. මොකද එයාලා දන්නවා අපි එයාලට help කරන්න ආවේ එයාලගේ staff අඩු නිසා කියලා. එතකොට අපිට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. අපිට හෙල්ප් ගන්න කට්ටිය ඉන්නවා. හෙල්ප් ගන්න එක තමයි අංක 1 ස්ට්‍රෙස් රිලීෆ් වෙන්න සහ ඕපන්නස්. ඔයා දන්නේ නැත්නම් දන්නේ නැති දේ දන්නේ නැති විදිහට කියන්න ඕනේ.
අනික එක පේෂන්ට්ලත් එක්ක හරි සුහදව කතා කරන්න. එතකොට ඔයාට ඒ කට්ටිය කියන දේවල් වලුත් මේ ඔයාගේ ජීවිතේ පොඩක් අර හරිම මේ රිලැක්ස් ගතියක් එනවා සමහර වෙලාවට. සමහර පේෂන්ට්ලා සමහර කට්ටිය කියන ඒවා නම් හිතා ගන්න අමාරුයි කොහෙන් පටන් ගන්න කොහෙන් ඉවරනවාද කියලා. එතකොට ඒ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාගේ හිතේ කියන ජොබ් එකට යන සතුට ඇති කරගන්න. මොකද මේ ලංකාව වගේම තමයි මෙහි ආව කියලා තර අපි සාමාන්‍ය ටිපිකල් විදිහට හිටියොත් ඉතින් අපිට කොහෙත් ස්ට්‍රෙස්ම තමයි. අනික හැම වෙලේම වැඩ බදාගෙන කරන්න එපා. මොකද මෙහි අපිට වැඩ too much දෙන්නේ නැහැ, බලෙන් මොටි දාන්න දෙන්නේ නැහැ, එහෙම දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට ඔයාලට පුළුවන් තරම් රිලැක්ස් එකේ ඉන්න බලනවා. මොකද මේ විතර මැරිගෙන වැඩ කරන්න ආවේ නැහැනේ. ඔයාලට සල්ලි ඕනේ. ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට වැඩ කරන්න. ඒ වුණාට too much කියන්නේ ඕවර් වර්ක් කරලා ඔයා ආපු පර්පස් එක නැති කරගන්න එපා. ඔයා මෙහෙට ආවේ රිලැක්ස් එකේ තමන්ගේ ජොබ් එක කරගෙන තමන්ගේ ෆැමිලි එකත් එක්ක සතුටින් ඉන්න. ඉතින් ඒ දේවල් නැති කරගන්න එපා. ඔයා මෙහෙ ආවා කියලා ජොබ් එකට ආවා කියලා සල්ලි හොයන්න ඕන කියලා මේ ගොඩක් ස්ට්‍රෙස් ගන්න ඕනේ නැහැ. ඉතින් ඔයා ගොඩක් ඔයාගේ ඔයාට ඕන දේවල් ප්‍රයොරිටයිස් කරගන්න. අනවශ්‍ය දේවල් වලට ගොඩක් ස්පෙන්ඩ් කරගන්න එපා. සහිර වෙන්න එපා. එතකොටත් ඔයාට ස්ට්‍රෙස්. ඉතින් හිතනවා අයියෝ මට වැඩට යන්න ඕන. මට සල්ලි ඕන. මේ මොකද කියන අනවශ්‍ය වියදම් පුළුවන් තරම් අඩු කරොත් තමයි අපිට සැනසෙල්ල ඉන්න පුළුවන්. මොකද මේ අර ඒ කියන්නේ අනවශ්‍ය වියදම් කියන්නේ අපිට තව ලොකු බරක්. ඒ බර තිබ්බහම අපිට හරියට වැඩ කරගන්න බෑ. උගෙදර වැඩ කරගන්න බෑ. අපිට අපේ බෝඩ් එකේ වැඩ කරගන්නත් තමයි. මොකද අරමමයි හිතෙන්නේ. ඉතින් මේ ඒවා නැති කරගන්නත් පුළුවන්. ඉතින් මේ පුළුවන් තරම් Tamanට රිලැක්ස් තියෙන දේවල් විතරක් කරන්න. Tamanට කරන්න බෑ කියන්නේ හරිම අමාරුයි මට මේක කරොත් නම් මට මගේ ඔළුවේ නිදහස නැති වෙනවා. අන්න ඒ විදිහට ජීවත් වෙන්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ ටික කාලයක්. ඉතින් ඒ ටික කාලේ පොඩක් රිලැක්ස් එකේ හොඳට earn කරගෙන තමන්ගේ ෆැමිලි එකත් එක්ක සතුටින් ඉන්න එක තමයි වැදගත්ම දේ. මේ ඉතින් මම හිතනවා ඒ පොයින්ට්ස් ටික වලට වැදගත්යි කියලා. මේ මහා ලොකු පොයින්ට්ස් නෙමෙයි. ඔය ටික ඔය ටික තමයි මම කරේ. මම රිලැක්ස් එකේ ඉන්න. ඉතින් මම මගෙන් ඇවිල්ලා අහනවා මේ දේ මෙහෙම කරාට කමක් නැද්ද? මම දන්නේ නැත්තම් මම ගිහිල්ලා මැනේජර් එකෙන් හරි ඔය ස්පෝර්ට්ස් සිස්ටර් කෙනකින් හරි අහනවා මේක කරාට මෙහෙම කමක් නැද්ද කියලා අහනවා. මම මොකද කියන්නේ? ඉතින් එයාලා දන්නවනම් එයාලා කියනවා. එයාලා දන්නේ නැත්තම් මම ඊට වඩා හයර් රෑන්ක් තියෙන කෙනෙක්ගෙන් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන් අහලා ඒක අදාළ කෙනාට කියනවා. ඉතින් එහෙම තමයි කියන්නේ තමන්ගෙන් ඇහුවා තමන් අනිවාර්යෙන් කියන්න ඕන. මම දන්නේ නැත්තම් මම ලැජ්ජා වෙයි. එහෙම එකක් නැහැ. ඉතින් මේ අනේ විදිහට තමයි ජීවිතේ සතුටින් සහ රිලැක්ස් එකේ ගත කරන්න. කිසිම දෙයක් too much හිතන්න එපා. ඒ කියන්නේ අපි patient ළඟනේ හිතන්න ඕනේ. ඒ කියන්නේ ඒ වුණාට over thinking කරගෙන එහෙම ගියාම patient ලට අපිට service එක දෙන්න හම්බෙන්නේ නැහැ. අපේ ජීවිතෙත් අපි හරිම stress එකේ ඉන්නේ. ඉතින් එහෙම තමයි මම ස්ට්‍රෙස් එක නැති කරගත්තේ. ඔයාලත් ඒ ටික ෆලෝ කරන්න කියලා මම කියනවා. ඔයාලට ස්ට්‍රෙස් එක තියෙනවා නම් මම හිතනවා කීප දෙනෙක්ටවත් එහෙම ඇති කියලා. මොකද ඒක ඇත්තටම නෝමල් දෙයක්. මේ ස්ට්‍රෙස් එනවා කියන එක මේ ලැජ්ජා වෙන්න කාරණයක් නෙමෙයි. මොකද මේක අපේ රට නෙමෙයි. අපි ඉගෙනගත්ත දේ අපේ සබ්ජෙක්ට් එක ඉගෙනගත්ත දේ වුණාට අපි ඒක ප්‍රැක්ටිස් කරන්න වෙන තැනක. අපි කලින් ඉගෙනගත්ත තැන නෙමෙයි. ඉතින් ඒ හින්දා ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් anxiety stress එක සාමාන්‍යයි. ඒ හින්දා වැඩි හිතන්න එපා. ලොකුවට ජීවිතේ අර බර දේවල් ජීවිතේට ගන්න එපා. මේ පුළුවන් තරම් රිලැක්ස් එකේ ජීවත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ. මේ මං ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ වෙච්ච දේවල් සහ කොහොමද මෙහි ප්‍රෙග්නන්සියක් වුණාම ඩිලිවරි ප්‍රොසෙස් එකට යන්නේ සහ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් වීඩියෝස් ටිකක් කරන්න පොඩි ටිකක්. එතකොට කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ ඒක තමයි අද වීඩියෝ එක. මම හිතනවා කාට හරි වැදගත් වෙයි කියලා. ඉතින් මොන හරි ඔය කටියට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා අනිවාර්යෙන්. මොකද මම ඩේලි ව්ලොග්ස් ඒවා මේ වගේ ඉන්නේ. මම
පොඩක් ඉන්ෆෝමේටිව් දේවල් ටිකක් විතරයි අරන් එන්නේ. මොකද ඉතින් thank you වීඩියෝ එක බලුවට. ආයෙත් ඊළඟ තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good luck.